නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පතිරූපදේශ වාසෝච පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පනීදිච ඒතං මංගල මුත්තමන්ති. හොඳයි, පන්සලේ වැඩ ඉන්න ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රමුඛ පින්වත් මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම ප්‍රවීණ නිවේදන ශිල්පී මේ මුළු ලංකාවේ මුළු ලෝකේ ඕනම ස්තරයක ඕනම විදිහට ස්පර්ශ කරන්න පුළුවන් දක්ෂ පක්ෂකම් තියෙන දළදා මාලිගාවේ නිත්‍ය නිවේදකයෙක් විදිහට කටයුතු කරන, ඒ වගේම නොඑක් ශේස්ත්‍රයන්නේ පුදුම විදිහ හසල නිපුණත්වයකින් හෙබි අපගේ කල්යාණ මිත්‍ර ජනප්‍රිය ජයනාත් මැතිතුමනි, ඒ වගේම අපේ පින්වත් මෙහෙණින් වහන්සේලාගෙන් අවසරයි, සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්වතුනි පින්වතියනි, සියලු දෙනාම මේ කහු වෙලා බලාගෙන ඉන්නේ, සූදානමින් සිටින්නේ බෞද්ධයෝ හැටියට. එක පොඩ්ඩක් අඩු කරන්න ගියා. අපෙන් කෙරෙන්න ඕන කරන හොඳ යුතුයකමක් සිද්ධ කරන්න. මේ ව්‍යාපාරික අපේ මහත්මයා දැන් මාස කිහිපයකට කලින් එතුමා අපේ පන්සලට ගියම කොහොම හරි දිනයක් කරන් එනවා කියන එක. සාමාන්‍යයෙන් පන්සලට කෙනෙක් ආවොත් එහෙම මේක අහලා එන්නේ එහෙම නැහැ සේරම පන්සලට. හොඳේ, පන්සලට කෙනෙක් ආවොත් එහෙම දැන් මෙහි උදේ 9 සමහරත් තැන් වලට උදේ 8ට මං දින දීලා තියෙනවා. සමහරත් තැන් වලට මත්දහන්නේ 2ට. ඊයේ පෙරේද මිද්දෙනිය දේශනාවක් තිබ්බ දවල් 2ට පටන් ගත්තා. ආවොත් පාන්දර 2ට හරි දිනයක් වෙලාවක් දෙනවා. මෙතුමගේ දැඩි ඌමනාව සහ කැපවීම මත මේ උතුම් වූ ධර්ම දේශනාමය පින්කම සංවිධානය කරගන්නට යෙදුනේ. පින්නතුනි, බණ කියන අපිට වඩා පින් සිද්ධ වෙනවා ධර්ම දේශනා සංවිධානය කරන උදවියට. බණ කියන අපිට වඩා මේ අම්මලා තාත්තලා දන්නවත් ඇති මං හිතන්නේ. අර මාතික මාතා හිටියේ බුදුහාමුදුරුවන්ගේ කාලේ. මම මේ අවුව තියෙන එකට පොඩි කාරණයක් කියන්නම්. එතකොට ඒක හිතට හොඳයි නැත්තන්ට. මං ඊයේ ගියා ලංකා හොස්පිටල් එකට. ඇත්තටම ගියා හොඳේ. මාස 2-3කට සැරයක් වෛද්‍යවරු පරීක්ෂාවට ලක් කරනවා. ඉතින් මේ මගේ විටමින් D ඇත්තෙම නැහැ කිව්වා. එතන හොඳටම ලැබෙනවා. ඔව්. නෑ මේ අවුව තියෙනකොට මට මතක් වුණේ. ඉතින් ඒකට ඉන්ජෙක්ෂන් ගහන්න ඕන මට්ටමට කියන්නේ විටමින් D නැහැ. ඒ හින්දා ඔය හෙවණේ ඉන්නවට වඩා අවුවේ ඉන්න එක හොඳයි. ලංකාවේ දරුවන්ටයි අවුවේ ඉන්නවට කියනව නෙමෙයි හොඳේ, මේ වෛද්‍ය නිර්දේශ මත සෞඛ්‍ය උපදෙස් මේ දෙන්නේ. දරුවන්ට සහ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි ඔය විටමින් D උණතාවය. එතකොට මාව රැගෙන ගියපු ඔය ජෝර්ජ් ස්ට්‍රූට් කම්පැනි ඒ අපේ උසස් නිලධාරි මහත්තුරු කියනවා ඒ කම්පැනි පොඩි පරීක්ෂණයක් කරාලු විටමින් D තියෙන කට්ටිය නැති කට්ටිය.
විටමින් D හොඳටම තියෙන්නේ කාටද? සිකියුරිටි OICට. ඔව්. ඒක ලොකු ප්‍රශ්නයක් හොඳේ. ඒ ඉස්සර ඔය ප්‍රශ්න තිබ්බේ නැහැ. එහෙමයි. එතකොට දැන් අපි වාහනවල ඉන්නේ, අපි ගෙවල් වල ඉන්නේ. මේ හොඳම වෙලාව තමයි යාලා කිව්වේ 9ත් 12ත් අතර අපිට ඒක ඕනම කාලේ කියලා. නමුත් එංගලන්තේ ඉන්න විදේශිකයෝ සල්ලි දීලා ඇවිල්ලා අපේ බීච් එකේ බංකුවක් අරගෙන රුපියල් 10000ක් විතර දීලා බංකුව අරගෙන පැයක් බුදියාගෙන ඉන්නවා. නේ අපිට එහෙම සල්ලි දීලා උවේ ඉන්න ඕනේ නැහැ. කෙසේ හෝ වේවා මම මාතික මාතා ගැන කියා හිටියේ. මාතික මාතා කියලා කියන්නේ ඔය භික්ෂුන් වහන්සේලා වඩිනවා දැකලා මම බොහොම කෙටියෙන් කියන වෙලාව යන නිසා භික්ෂුන් වහන්සේලා වඩිනවා දැකලා උන්වහන්සේලා ගෙන්නගෙන උන්වහන්සේලාට අපෝපස්ථාන කරලා මේ කටයුතු සිද්ධ කරා. මාතික මාතා ගැන ආරංචියට දෙවෙනි වටෙත් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එනවා. කොහොම හරි අර හාමුදුරුවෝ රහත් මේ ධානා සම්පත් ලබන්න කලින් කවුද මාර්ගඵල ලැබුවේ? මාතික මාතා. ඒ මොකද ඒ තමයි අර හොඳ බෞද්ධයෝ. ඒ තමයි මම බපල්ලගේ පොඩි කිංගාලා සත්‍යයක් කියනවා. කවුද සවුන්ඩ් කරන්නේ? ඒක කොඩු කරන්න ගියා. එයාර භික්ෂුන් වහන්සේලාගේ තොරතුරු හොයන්නේ නැතුව, භික්ෂුන් වහන්සේලාගේ වතගොත හොයන්නේ නැතුව තමන්ගේ කාර්ය කරගන්න මිනිස්සු. ඒ නිසා පන්සල් ආපුවම පුරුදු වෙන්න ඕන මොකද්ද? තමන්ගේ කාර්ය කරගන්න පුරුදු වෙන්න. අනේක ඉන්න විදිහ අපිට වැදගත්ද? අනේකගේ ක්‍රියාකලාපය අපිට වැදගත්ද? නෑ. අද ඇවිල්ලා බලන්නේ මොකද්ද? ඒ බලන්නේ අනේකගේ ක්‍රියාකලාපය. මේ දහම් පාසලක් තියනවද? ඔය දහම් පාසල් තියෙන පන්සල් වල අපි දැකලා තියෙනවා. අයි පුදුම පොරයක්නේ ශිෂ්‍ය නායකකමට අල්ලන්නේ. එහෙමයි. දහම් පාසලේ බැරි වෙලාවත් තරගෙට දරුවා දැම්මේ නැත්තම් එහෙම මම ඒ කියන විදිහටම කියන්නද? දහම් පාසලේ උගන්වන ගුරුවරුන්ට කියනවා එවුන්ට ඕන එවුල්ලු එවුන් දාගෙන තියෙන්නේ. එහෙම කියන්නේ නැද්ද? තරහවසර අපේ හැමතුනේ දැන් පෙර පාසලේ පවා අපි හිතමුකෝ අර බෑන්ඩ් කණ්ඩායමට දරුවට දෙන සංගීත භාණ්ඩ වෙනස් කරන්න කියනවා සමහර දෙමාපියෝ. ඔව් බලන්න ඕනේ මරණ පිපිරලා කවදා හරි. නෑ පුදුම විදිහට දහම් පාසල් එන්නේ මොකටද? මම මේ මාතික මාතාගේ වැඩේ කරන්න කියලා මේ කියන්නේ. මාතික මාතා බැලුවේ නැහැ හාමුදුරුවෝ කළුද සුද්ද කනවද බොනවද? මාතික මාතා ලස්සනට වැඩේ කරගත්තා. අපි කෙරෙන්න ඕනම දේ කරන්න නොකරන්න ඕන දේවල් හැම එකක්ම කරනවා. දහම් පාසල් එන්නේ අටලෝ දහමේ අකම්පිත දරුවෙක් හදන්න. ළමයා මේ අර මොකක්ද ඒක වයින් කරලා එවන්න පශිෂ නායකකමට ඉල්ලන්න පන්ති නායකකමට ඉල්ලන්න බැරි වෙලාවත් ත්‍යාග ප්‍රදාන උත්සවයේ මොකක් හරි එක්ක ළමයා දැම්මේ නැත්නම් එහෙම පුදුම විදියට මිනිස්සු පොර කනවා. පන්සල් තියෙන්නේ පින්නතුනි සනසෙන්න මිසක් වෙනසෙන්න නෙමෙයි. මම කොළඹ ඉන්නකොට අර දැන් වේදිකාවේ කවුරු හරි දරුවෙක් මොකක් හරි වැඩසටහන. අම්මා ශාලාව කෙළවරේ ඉන්නවා. අම්මා දැක්කේ නැහැ. මම බිත්තිය එහා පැත්තේ ඉන්නවා. කොල්ලට ඇනලා කියනවා තොට තමවලු බැරි. ළමයාට බැරි එක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? අර වෙන ළමෙක් අය ස්ටේජ් එකේ ඉන්න එක. ඒක තරන්න බෑනේ. පුරුදු වෙන්න. මේ බොහොම පොඩි කාලයක් මේ මිනිස්සු වෙලා ඉපදුනේ මොකටද අපි? මුදිතාව තියෙන්න ඕනේ. අනෙකට ඊර්ෂ්‍යා කරන්න නෙමෙයි. අනෙකගේ එක දිහා බලාගෙන ඉන්න බැරි වෙන්න නෙමෙයි. ජීවිතේ පුරුදු වෙන්න කාට හරි හරියනවා නම් සතුටු වෙන්න. මේවා මැරෙන්න කලින් පුරුදු වෙන්න. කවුරු හරි කමක් නැහැ ළමෙක් ඉස්සරහට යනවනම් ආශිර්වාද කරන්න. ඔය කියන්නේ එහෙම නැහැ. මේ එවුන් තමයි හාඳුරුවොත් හැම එකටම ලොක් කරගන්නේ කියලා. එහෙම කියනවා මිනිස්සු. එහෙම එකක් නැහැ. ජීවිතේට දරුවෙකුට උගන්වලා තියනවද? ගියපු ගමන් පුතේ බෝධින්නාංශයේ තියෙන පර මල්ටිකස් කරන්න.
ඒව උගන්වන්නේ මල් වට්ටිය හදලා දීලා ඊයේ පන්සලට එවනවා අර මල් ලකුණු කරනවනේ තෑගි දෙන්න ඉක්මනට ගිහින් ඒකට තියන්නලු මල් වට්ටිය උදේ පාන්දර දරුවා යන්නේ මේ මලුපෙත් මං අමදින්න නෙමෙයි අර දිනපතා පැමිණීමට තෑගි හම්බෙනවනේ ලකුණ දාගන්න ඉතින් මුළු ඉස්සර හැමදාම අපි හදන්නේ මොන වගේ දරුවෙක්ද ලකුණු දාගන්න දරුවෙක් මිසක් අවශ්‍යතා සම්පූර්ණ කරගන්න දරුවෝ නෙමෙයි. ආධ්‍යාත්මය සංවර්ධනය කරගන්න දරුවෝ නෙමෙයි. මේක හදන්න ඕන කෝකටත් ඔරොත්තු දෙන දරුවෝ. බුදුරු ඒකනේ උගන්වන්නේ නේ. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අකම්පිත වෙන්න. කම්පාණම් වෙන්න එපා. එනිසා පින්නතුනි ප්‍රමුඛව මූලිකවම කල්පනා කරගන්න පන්සල ශාසනය මේ පින්කම් කටයුතු තියෙන්නේ මේ දැන් මේක සංවිධානය කරපු එකටත් ඔය මොන හරි කියන්න පුළුවන් කියන නැදිනේ මම කියන විදිහටම කියන්නම් මිනිස්සු කියන උට ඒක ගන්න තිබ්බ ඉඩ තියෙන තැනක නේ මෙතන හඩ් එකක් ගැහුවා නම් මොකද වෙන්නේ ඉස්සරහ දුන්නේ අරායට ඉස්සරහ පුටුත් දාන ඔහොම ඒ එදිරිවාදිකම් පිරිමහන්න එපා පින්කම් වලින්. පැහැදිලිද මං කියන එක? පින්කම් වලින් ඇරියස් කවර් කරන්න එපා. පින්කම් වලින් වෛර පිරිමහන්න එපා. අර දැන් මෙහෙ දායක සභාවක් තියෙනවද? පන්සල් වල තියෙනව නේද? මෙහෙ දන්නේ. කොහොම හරි සමහර උදවිය කියනවා එවුන් ඉන්නකම් අපි යන්නේ නැහැ. කවුද? ඒ දායක සභාව සමහරක් දායක සභාවල මේ මරණ දර්ශන තියෙනවා. ඔව්වගේ සභාපතිලා ඉන්නවා පෙන්නතුන් දිසාපතිට හපා. මෙහෙම නැතුවදී පුදුම ගෙම්පර් එකක් නෙදී. අමිනරි කියලා පඩි හම්බෙනවා. අර පෙට්ටියට හම්බෙන ගානවනේ දෙන්නේ. කෙසේ හෝ වේවා. එහෙම කෙනා පුද්ගලයා මත සාසනික ස්ථාන වල රුචි අරුචිකම් ලකුණු කරන්න එපා. පැහැදිලිද මං කියන්නේ? මේ කොතනක් තෙරුවන් වැඩයි මිනිස්සු වඳින පුදන බෝධිය වඳින පුදන විහාරය වඳින පුදන චෛත්‍ය මේ අපේ ගමේ අපේ පන්සල මේකට එක්කහුවෙන්න බෝධින්නාංශ අමදින්න ශ්‍රමදානය කරන්න චෛත්‍ය මළු අමදින්න ශ්‍රමදානය කරන්න පුද්ගලයෙක් මතව කරන්න එපා මේ කෙනෙක් මතව කරන්න එපා මොකක් මතදව කරන්න ඕන මේ ශාසනය වෙනුවෙන් මගේ ආධ්‍යාත්මය වෙනුවෙන් ජීවිතය හදාගන්න. දැන් මේ අම්මලා තාත්තලා සමහරට මෙතන උදේ 8 ඉඳන් ආපු කට්ටියත් ඇතිනේ නේ අයියා කොළඹ ඉඳන් ආවේ. මං ගාල්ලේ ඉඳන් ආවේ. ඊ ගාල්ලේ බණ ඉවරලා 11යි. එතකොට 3:00යි පන්සලට එනකොට ආපහු 5:00ට නැගිටලා ආවා. මෙච්චර කැපකිරීමක් මේ ධර්මයේ බබලන යුගයක්. තරුණ මහත්තුරු බණ අහන කාලේ. අද පාන්දර 1 ගානටත් අපේ රේදුරු මහත්තයා පොඩි හාමුදුරුවෝ කියන ෆොටෝ එකක් කියලා මේ අපි අර සම්මා දිට්ඨිය ඉස්සරලම කියපු දේශනාවනේ මේ තාමත් මිනිස්සු වැළඳගෙන කොච්චරද කියනවනම් තරුණ මහත්තුරු දෙයට නැගිටලා බුදුහාමුදුරුවන්ට පැන් පූජා කරනවා. කොල්ලෝ අපේ හාමුදුරනේ අපේ පැත්තේ මේ පෞද්ගලික අදහසක් ඊයේ මම දැක්කේ නසරානිම කෙනා කියලා කිව්වේ ඉස්සර ප්‍රොෆයිල් පික්චර් එක වෙනස් කරගෙන ඔබ වහන්සේව දාගෙන බලන්න මේ තමයි මොකක් කවුද මේ බබලේ මේ කත්නෝරුවේ සිරිදම්ම නෙමෙයි මේ ශාසනය බබලන්නේ අපේ බුද්ධ ශාසනය මේ ධර්මයේ දිලිසෙන්නේ එනිසා මතක තියාගන්න මෙහෙම කාලෙන්නේ පින්නතුනි පෙර කරපු පින්වලට මිනිස්සු බණ අහනවා අපි දන්නවා